ආයිබෝවන් ඔයාලා හැමෝටම අද මේ වීඩියෝ එකෙන් බලමු කප්කේක්ස් වලින් අපි නම්බර්ස් හදනවා නම් අදාළ නම්බර් එකට යන කප්කේක් ප්‍රමාණය කීයද කියලා. ඉතින් අද මම භාවිතා කරන්නේ අඟල් 16ක් දිග අඟල් 16ක් පළල කොටු බෝඩ් එකක්. ඉතින් නම්බර 1 හදන්න මේකට අපිට කප්කේක් 9ක් යනවා. නම්බර 2 හදන්න කප්කේක් 11ක් යනවා. නම්බර 3 හදන්න කප්කේක් 13ක් යනවා. නම්බර 4 හදන්න කප්කේක් 10ක් යනවා. නම්බර 5 හදන්න කප්කේක් 11ක් යනවා. නම්බර 6 හදන්න කප්කේක් 12ක් ඕනේ. නම්බර 7 හදන්න කප්කේක් 7ක් ඕනේ. නම්බර 8 හදන්න කප්කේක් 13ක් ඕනේ. නම්බර 9 හදන්න කප්කේක් 9ක් ඕනේ. නම්බර 10 එක හදන්න කප්කේක් 9ක් සහ බිංදුව හදන්න කප්කේක් 11ක් ඕන වෙනවා. ඉතින් මම අද භාවිතා කරලා තියෙන්නේ අඟල් 16 බෝඩ් එකක්නේ. ඉතින් මීට වඩා ඔයාලට ලොකු බෝඩ් එකක් ගන්න පුළුවන් නම් මීට වඩා කප්කේක් ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දල අදහසක් ගන්න තමයි මම මේ විදිහට මේ වීඩියෝ එක කරන්නේ. මේ තියෙන්නේ අඟල් 18ක් පළල අඟල් 18ක් දිග බෝඩ් එකක්. ඉතින් මේකෙදි මම නම්බර් 5 හදන්න කප්කේක් 18ක් භාවිතා කරලා තියෙනවා. ඒත් එක්කම මේ තියෙන්නේ මම නම්බර් 5 රවුමට හදාගත් එකක්. ඉතින් මෙතනදී මම කප්කේක් 14ක් භාවිතා කරලා තියෙනවා. ඉතින් කස්ටමර්ට අවශ්‍ය කප්කේක් ප්‍රමාණය අනුව ඔයාට පුළුවන් බෝඩ් එකේ ප්‍රමාණය තීරණය කරගන්න. ඊට පස්සේ අපි බලමු කප්කේක්ස් ටික කොහොමද බෝඩ් එකට අලවගන්නේ කියලා. ඉතින් ඔයාලා බටර් රයිසින් එකෙන් පොඩ්ඩක් අරගෙන ඒකට වතුර චුට්ටක් දාලා පොඩ්ඩක් දියට හදාගන්න. ඊට පස්සේ මේ කප්කේක් එක පිටිපස්සට ගාලා මේක ඔයාලට බෝඩ් එකට අලවගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.